හරි ඔන්න ඉතින් අද අපි ඇවිල්ලා තින්නේ අපේ හේන පැත්තේ පොඩ්ඩක් බලන්න දැන් අපි බෑමු උඩට ගිහින් බලමු. ඉතින් මේකේ මං කිව්වා එක බෝගයක් නෙවෙයි අපි කරන්නේ බෝග ගොඩක් පේනවා. ඉතින් තක්කාලි ඔයාලට බලන්න පුළුවන් මේ වම්බුඩු ගෙඩියෙන් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ හොඳටම තියෙනවා. හරි ඔන්න ඉතින් අද අපි ඇවිල්ලා තින්නේ අපේ හේන පැත්තේ පොඩ්ඩක් බලන්න දැන් කොහොමද තාත්තේ කියලා. මොකද මම ඔයාලට වීඩියෝ එකක් කරා මීට කලින් හේන කියන්නේ මොකක්ද කියලා. ඉතින් හේනක් වෙන්නේ කොහොමද මේ තියෙන්නේ දැන් ඔයාලට පේනවා මේ දැන් පළදාව හැදිලා තියෙන්නේ. අපි බෑමු උඩට ගිහින් බලමු. ඉතින් මේකේ මං කිව්වා එක බෝගයක් නෙවෙයි අපි කරන්නේ බෝග ගොඩක් කරනවා. ඉතින් අපේ කෑමට ගන්න දේවල් තමයි ගොඩක් කරන්න කියලා මං කිව්වා. ඒකට පේනවා ඉතින් තක්කාලි මේ හැමදේම කරලා තියෙන්නේ මං කලින් කිව්වා වගේ. ඔයගොල්ලන්ට පේන ඇති මේ හැමදේම කරලා තියෙන්නේ කිසිම කෘමිනාශක නැත්තම් එහෙම නැත්තම් මේ දිලීරනාශක කෘමිනාශක එහෙම නැත්තම් වෙන මොන හරි පොහොර භාවිතා කරලා කිසිම දෙයක් නැහැ. මේ නිකම්ම පොළවේ ඉඳලා පස් ටිකක් දාලා ඊට පස්සේ මොකද මේ වගේ මේ පොළොවේ මේ ඒ කියන්නේ හේනක් කරනකොට අපි ටිකක් අර වැවුණු කැලයක් නේ තෝරගන්නේ. එතකොට ඔයගොල්ලන්ට මම කලිනුත් කිව්වා ඉතින් මේ වම්බටු ඔයාලට බලන්න පුළුවන් මේ වම්බටු ගෙඩියෙන් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ හොඳටම තියෙනවා. ඒ කියන්නේ පණුව විදිනේවා කිසිම දෙයක් වෙලා නැහැ. පැහැදිලිවම පේන ඇති ඔයගොල්ලන්ට. ඉතින් කොහොමද මෙහෙම ගොවිතැන් කරන්න කියලා ඔයගොල්ලෝ බලනවා නම් මේක කරන්නේ ඇත්තටම මේ මම කලිනුත් කිව්වා මේක කල්යල් බලා ගොවිතැන් කරනවා. ඒ කියන්නේ මේකට තියෙන එක්තරා කාලයක්. මේ කාලෙට අපි හරියට ගොවිතැන කරොත් අපිට කිසි ගැටලුවක් නැතුව මේ සාර්ථකව මේ විදිහට හානි නැතුව අස්වැන්න ගන්න පුළුවන්. ඉතින් මේ බණ්ඩක් එහෙම ඇත්තටම අපි කැමරට අරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ අර හැමදාම කඩන් යනවා. මොකද ගෙදර කැමරට ගන්න ඒවනේ. මේ මොනවා වට අම්මිරිස් මේ අම්මිරිස් ගස් පිරෙන්න අම්මිරිස් ඇවිල්ලා තියෙන්නේ. ඒවලට පේනවා නම් ගස් පිරෙන්න හොඳට අම්මිරිස් තියෙනවා. මේ හැම ගහකම අම්මිරිස් හැම පළදාකම තියෙන මේ වගේ තියෙන සාමාන්‍ය පොඩ්ඩක් අර මොකද මේවා ඇත්තටම කරන්නේ වැහි ජලයෙන්. මොකද හේතුව මේ අපි මේවට වතුර කියලා වෙනම පාවිච්චි කරන්නේ වෙනම වතුර ඒ කියන්නේ ඉරිගේෂන් සිස්ටම් වගේ දැන් අපි නයිමිරිස් කරනකොට වගේ එහෙම පාවිච්චි කරන මේ තියෙන වැටකුළු. එතකොට මේ හැම දෙයක්ම අපි කරලා තිනවා. මේකේ ඔයගොල්ලන්ට මම කලිනුත් කිව්වා මේක කරන්න ප්‍රධාන හේතුව තමයි අපේ එදිනෙදා අපේ ආහාර වලට අවශ්‍ය එළවලු ටික සපයා ගැනීම. මේකට කියන්නේ තන හාල් කියලා. මෙහි ඔයගොල්ලෝ පැතිවිල කොහොම මොනවා කියනද දන්නේ නැහැ. ඉතින් වෙන මොනවා හරි කියනවා නම් මොකක් හරි වෙන්නමක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දායන්න. ඔයගොල්ලන්ගේ පැත්තේ මේවට මොනවද කියන්නේ කියලා. ඒතර මේ තියෙන්නේ මෙතනත් තියෙන තක්කාලි. ඒ කියන්නේ මේවාර මේ කරලා තියෙන්නේ එක්තරා ක්‍රමයකට. මොකද මේ දැන් ඔයගොල්ලෝ හිතනවා ඇති මේ හැමතැනම තක්කාලි මිරිස් හැමදේම වවලා කියලා. නෑ එහෙම නෙවෙයි. මේ වැටි දාලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා මේ වැටියක් තියෙන මේ අතු කපලා මේ ගස් කපලා දාලා තියෙන වැටියක්. මේ වැටි වලට සාමාන්‍යයෙන් වෙන්නේ වැටි දාන්න හේතුව තමයි පස සෝදාපාලුව පසේ නැවතීම තමයි මේ වැටි දාන්න හේතුව. ඉතින් ඔයගොල්ලෝ පේනවා එහි පැත්තෙන් තියෙන ලොකු කන්දක් මෙන්න මේ හරියෙන් තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ හරියේ තියෙන්නේ මෙන්න මේ හරිය පස්සර ඒරියා එක ඔය. මේ තියෙන අමනුකුල කඳු වැටි. මේ තියෙන්නේ නිල් පාට රෑතින් පේන ඔයගොල්ලන්ට පේනවා සමහර වෙලාවට මම පොඩ්ඩක් zoom කරලා පෙන්නන්නම්. මේ තියෙනවා නම් නිල් පාටින් දුරින් පේන්නේ නම්නකුළු කඳු වැටි. මෙන්න මේ හරිය තමයි පස්සර ටවුන් එක තියෙන්නේ. ඉතින් එතකොට මේ වගේ දෙයක් කරගත්තොත් දැන් මම ඔයගොල්ලෝ කිව්වා පැලක් හදලා තියෙනවා. මේ තියෙන පැල. ඉතින් අපි ඇතුළට ගිහින් පොඩ්ඩක් බලමු. මේ තියෙන අපේ කෙසෙල් වගාවෙන් අයින් කරන කෙසෙල් අපි ගත්ත ඒවා. එතකොට මේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන අපේ පළදාව. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ තනිකරම කැකිරි තියෙන කැකිරි. මේවට කියන්නේ පිපිඤ්ඤා. ඊට පස්සේ වට්ටක්කා නම් තාම හැදිලා නැහැ. කැකිරි තමයි ඔය තියෙන්නේ. ඒක ඔයගොල්ලන්ට පේන්නේ නැත්නම් මම පෙන්නන්නම්. මේ තියෙන ඔක්කොම කැකිරි.
හරි. ඉතින් මේ ඔයගොල්ලන්ට සාමාන්‍ය වෙළඳ පොලේ ගන්නවට වඩා හොඳ කැකිරි ගෙඩි අපිට මේකෙන් හම්බ වෙලා තිනවා. මේ පේනවනේ. කිසිම සතෙක් හානි කරලා නැහැ. ඉතින් මේවා ඇත්තට මේ සබාදාම් ගොවිතැන. හරි. ඉතින් කවුරු හරි කියනවා නම් බෙහෙත් පොහොර නැතුව නැත්තම් මේ මොනවද මේ අපිට ගොවිතැන් කරන්න බෑ කියලා ඇත්තට ඒකට තියෙන හොඳම උදාහරණ තමයි මේ තියෙන්නේ. ඉතින් අපි හැම කාලෙම මෙහෙම කරනවා. මොකද මේක ඇත්තට ශරීරයට හිත කරයි. දැන් ටිකක් මේවා ඉවර වෙගෙන යන කාලේ මේ අර පැත්තෙන් ඔයාලට පේනවා මං කිව්වා අබ්බ තියෙනවා කියලා. මේ අබ්බේ ආයෙත් පැහිලා තියෙන්නේ. දැන් මේ ටික අපිට කඩලා ගන්න පුළුවන්. හරි. මේ වට්ටක වෙල නම් මේ සැරේ ලොකුවට පළදාවක් ආවේ නෑ. ඒකට මොකද්ද හේතුව කියලා නම් මම දන්නේ. සාමාන්‍යයෙන් කලින් කන්න වෙල වගේ මේ සැරේ වට්ටක් අපිට නෑ. ඉතින් ඔය කැකිරි ගෙඩි වගේ ඒවා නම් පොඩි ඒවා තාමත් තියෙනවා. මේක නම් ඔය එකත් කැකිරි ගෙඩියක් තමයි. පොඩි ඒවා තියෙනවා. එතකොට ඉතින් ඇත්තටම මේ වගේ දෙයක් කරගන්න පුළුවන්. මොකද හැමෝටම මේ වගේ දෙයක් කරගන්න ඉඩ නෑ. හැබැයි ඉඩ තියෙන කට්ටිය තියෙනවා නම් පොඩියට හරි මේ වගේ හැම දෙයක්ම කරගන්න පුළුවන් නම් ඔයාලට සෞඛ්‍ය ආරක්ෂිත ආහාර වේලක් ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අබ. තව ටිකක් මේවා පැහෙන්න ඕනේ. දැන් මේවා මෙන්න මේ ගානට වගේ මැරුණට පස්සේ අපි මේ මෙතනින් මේක බිඳලා ගන්නවා. බිඳලා අරගෙන ටික දවසක් තියෙනවා වේලෙන්න. දවස් දෙකක් අවුවට දාලා වේලලා ඊට පස්සේ අපි මේවා පොඩි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් දවල් 12ට වගේ ආවට පස්සේ අවුවට දැම්මට පස්සේ ඉක්මනටම පොඩි වෙලා යනවා. ඊට පස්සේ අපිට අබ ඇට ටික එළියට ගන්න පුළුවන්. හරි. මේ තියෙන තිබ්බටු ශාකය. ඒතර මේවා මේ ඔටෝමැටිකලි හැදෙනවා. දැන් මේවා අපි හිටවපේව නෙවෙයි. තිබ්බලන බටු කියලා කියන සමහර පැතිවල. හරි. මේ තියෙන්නේ ඔක්කොම තිබ්බටු පැල. දැන් මේවා අපිට ඕනනම් ගලවලා අපිට වගා කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලට පොඩි හුලන් සද්දයක් වගේ නැත්තම් මොන හරි නොයිස් එනවා ඇති. මොකද හේතුව මේ පැත්තට ගොඩක් හුලම් මේ දවස් ටිකේ. ඉතින් සමහර පැතිවලට එක එක කාලගුණේ. දැන් අපේ පැත්තට ටිකක් හුලන් තදට තියෙනවා මේ දවස් ටිකේ. සමහර පැතිවලට බදුළු බණ්ඩාරවල පැත්තට එහෙම නැත්තම් බණ්ඩාරවල පස්සර පැතිවලට වගේ මේ දවස් ටිකේ වහිනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොඩි පින්නක් යනවා. ඒක දවස පුරාම යනවා. ඉතින් ඕගොල්ලෝ මං කිව්වා වට්ටක් අපිට මේ සැරේ හැදුන්නේ නැහැ කියලා. මේ තියෙන්නේ අපිට හැදුන එක වට්ටක් ගෙඩියක්. එතකොට මේ වගේ අපිට ලොකු වට්ටක පළදාවක් ගන්න පුළුවන්. හැබැයි මේ අපිට මේ මොනරුන්ගෙන් තමයි පොඩ්ඩක් මේව ආරක්ෂා කරගන්න බැරි. මොනරු දැක්කොත් මේවට කොටලා මේවා විනාශ කරනවා. වට්ටක ගෙඩි කීපයක් තියෙනවා. ඉතින් වට්ටක ගෙඩි කීපයක් තියෙනවා. මේ තියෙන්නේ පොඩියට හැදීගෙන එන එකක්. උන්ට පේනවා තවත් මේ වගේ ඇති වැල් අස්සේ. ඉතින් මම ඒක ඔක්කොම බලන්න යනවා. මෙතනත් එකක් තියෙනවා. මේ වහලා තියෙන්නේ මොකද හේතුව මේවා සත්තු දකී කියලා තමයි මේ වහලා තියෙන්නේ. මේක නම් ටිකක් ලොකුවට හැදිලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා. මේක නම් හොඳම තත්ත්වයේ තියෙනවා. පොඩි සත්තු වගේ තියෙන. ඉතින් ඔය වගේ වහලා මේවා ආරක්ෂා කරගන්න තමයි මේ එක එක උපක්‍රම යොදලා තියෙන්නේ. ඉතින් කොහොම හරි මම අර කතාවක් අහලා තිනවා. පරිසරවේදී තිලක් කන්දේගම් මහත්තයා කතාවක් කියලා තිනවා. එතුමා කියනවා කොස්සටයක් වැටිලා රූස්ස ගහක් වෙන මේ රටේ තක්කාලි ගහක් කෙලින් කරගන්න බැරුව අපි දඟලනවා කියලා. ඒ කතාව ඇත්ත. මොකද රසායනික නැතුව අපිට තක්කාලි ගහක් කෙලින් කරගන්න බැරි තත්ත්වයකද ලංකාව ඇවිල්ලා තියෙනවා. මොකද ඒ කතාවේ ලොකු අර්ථයක් තියෙනවා. මොකද ඒකයි මම ඒක කිව්වේ. කොස්සටයක් බිමට වැටිලා රූස්ස ගහක් වෙන්න අපි කිසිම බෙහෙත් පොරක් පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි අපිට ඒ වාගේ රටක ඒ වාගේ පොළොවක් තියෙන රටක තක්කාලි වගේ ශාකයක් ඕනම කෙනෙකුට හදාගන්න පුළුවන් ශාකයක් කෙලින් කරගන්න බැරුව අපි දුක් විඳිනවා. ඉතින් අපේ යාළුවෙකුත් ඇවිල්ලා ඉන්නවා. අපේ ගෙදර බල්ලෙක්. මෙතනත් තියෙනවා වට්ටක්ක ගෙඩියක් මේ. ඔයගොල්ලෝ මම පෙන්නන්න මෙතනට ආවේ. මේක දිග්ගේ වර්ග එකක්. ඉතින් ඔය වගේ ගොඩක් දේවල් මේකේ තියෙනවා. ඔයගොල්ලන්ට පෙන්නන්න ඕන. ඉතින් හරි සාර්ථකව මේවා හැදිලා තියෙනවා. අපිට තාම කොමුදු නම් දැක ගන්න හම්බුන්නේ නැහැ. කොමුදු පළදාවක් නම් මේ සැරේ නෑ. මම වට්ටක් නම් මොකද මම දවස් කිහිපයකින් මේ ආවේ. ඉතින් මේ තියෙන්නේ එතන වට්ටක හැදීගෙන යන වට්ටක ගෙඩි. ඉතින් මේ වගේ ඔයගොල්ලෝ හිතන්නකෝ මේ වගේ පොඩි ඉඩකින් අපි මේ කොච්චර ප්‍රයෝජනයක් ගන්නවද කියලා. දැන් මේ ලොකු අපසරියක් නෙවෙයි. මෙතන සාමාන්‍ය අක්කර භාගයක් වගේ තියෙන. තව අර පැත්තට ඕනනම් අපිට කරන්නත් පුළුවන්. අන්න අර පැත්තට. මට ඔයාලට ඊට පස්සේ කියන්න තියෙන දෙයක් තියෙනවා. මේ තියෙන්නේ ගස් ලැබු ගස්. මේවා ඔක්කොම මේ ගස් ලැබු එකක්වත් මේ අපි හදලා තියෙනව නෙවෙයි. මේවා ඔටෝමැටිකලිම පැලවෙන ඒවා. ඒ කියන්නේ මේ වගේ හේනක් හදපුම අර සත්තු ඇට කාලා ඒවා දාපුම ඒවා ඔටෝම පැලවෙනවා. ඉතින් කොච්චර
අපිට මේ වගේ ප්‍රයෝජන තියෙනද කියලා ඔයගොල්ලෝ හිතන්නකෝ. මේ තක්කාලි එහෙම දැන් අපිට වැඩි වෙලා තියෙන මේ තියෙනවනේ. අපි මේවා විකුණන්න කරන්නේ නැහැ. මොකද හේතුව අපිට මේවා විකුණලා මුදල් ගන්න ඇත්තට උවමනාවක් නැහැ. මොකද අපි මේවා කරන්නේම කැමරට තමයි. ඉතින් මේ තක්කාලි එහෙම වැඩිම අතිරික්තයක වැඩිම වුණොත් අපි විකුණනවා ඇරෙන්න අපි ගොඩාක්ම මේ ගමේ කට්ටියට එහෙම බෙදාගෙන පාවිච්චි කරනවා. ඉතින් මොණරුන්ගේ සද්ද වලට ඇහෙනවා ඇති. මොණරු මේ පැත්තේ ඉන්නවා. මේ තියෙන අපේ කෙසෙල් කෑල්ල. මේ තියෙන අපේ ගිය අවුරුද්දේ පැල. එතකොට මේ කෑල්ලේ තමයි අපි ගිය අවුරුද්දේ මේ වගේ හේන කරේ. එතකොට ඕගොල්ලන්ට මම තව දෙයක් පෙන්වන්නම්. මේ තියෙන ලූණු. රතු ලූණු. මේවා නම් ඇත්තට මේ වැස්ස නැති නිසා පොඩ්ඩක් සවුත් වෙලා තියෙන්නේ. හැබැයි අපිට රයිස් එකක් හදනවා නම් එහෙම නැත්තම් වෙන මොන හරි කරනවා නම් අපිට මේ රතු ලූණු මැල්ලුමක් කරනවා නම් රතු ලූණු ගන්න පුළුවන්. ඉතින් අපි නම් ඇත්තටම රතු ලූණු වලින් මැල්ලුම් කනවා හැම ගොඩක් අඩුවේ රයිස් එකකට තමයි. ඉතින් ඔයගොල්ලෝ මෙතනත් පේන මේ තියෙන්නේ ටැම්බේරිය ශාකය. සමහර පැත්තේ කියනවා කළුබේරිය කියලාත් මේකට කියනවා. මම දැකලා තිනවා. අපේ පැත්තේ නම් ටැම්බේරිය කියලා තමයි මේකට කියන්නේ. ටැම්බේරිය කියලා තමයි මේක හඳුන්වන්නේ. ඉතින් කොහොම හරි මේකට ටිකක් මහන්සි වෙනවා අපි. හැබැයි අපිට වස විසින්තර සෞඛ්‍ය ආරක්ෂිත ආහාර වේලක් සෞඛ්‍ය ආරක්ෂිත හදපු බත් එකක් අපේ අතට එනවා හැමදාම වගේ. ඉතින් මේ තියෙන තක්කාලි හැමතැනම තක්කාලි දීලා පේනවනේ. කරවිල මේ ගැට කරවිල එක ඇත්තටම ගොඩාක් වටිනවා මේ ඔය සීනි වගේ තියෙන කට්ටියට. මේ ගැට කරවිල වල ගොඩාක් ලොකු මොනවද මේ ඒකට මොකද්ද කියන්නේ විටමින් හරි මොනවා හරි ඇඟට ඇතර ගුණදායකයි කියලා මම කියන්නම්කෝ. මොකද මේ වගේ තියෙන විටමින් ගැන නම් මම කියන්න දන්නේ නැහැ. කොහොම හරි ඇඟට ගුණදායකයි කියලා නම් මම දන්නවා. මොකද මේ තියෙන්නේ මේ පොඩි කරවිලයක. මේ කරවිල දැන් අද එහෙම කැඩුවා මේ දවස් ටිකේ මේ කරවිල කැඩුවා. තවත් ඇති මේ තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවනේ මේ හැදිලා තියෙන්නේ. මේ වගේ නෙමෙයි අපි කිලෝ 10 12 කඩනවා. ඉතින් කොහොම හරි මේ හැමතැනම තියෙන්නේ මේවා ඔක්කොම මේ ස්වභාවික හැදෙන දේවල්. ටිකක් රෑ වෙලා තියෙන මේ වෙද්දි මේවා ඇත්තට මේ කරවිල එහෙම අපි මේ ඉන්දලා මේවා කරන ඒවා නෙවෙයි. මේ හේන හදලා පුච්චලා එළවලු අපිට අවශ්‍ය එළවලු ටික දාගත්තට පස්සේ ඔටෝම පැලවෙන ඒවා තියෙනවනේ. දැන් මේ තැම්බීරි ශාක එහෙම අපි හිටවපේව නෙවෙයි. මේවා ඔටෝම පැලවෙන ඒවා. ඒ කියන්නේ මේ බිම ඇට වැටිලා මේ පොළොවට ඇට වැටිච්ච ඒවා සත්තු ගෙනල්ලා තැම්බීරිය ගෙඩි කද්දි ඒ වගේ ඇට වැටෙන ඒවා ගිනි තියලා වෙරලා ඒ වැස්සත් එක්ක මේ වගේ පැල හට ගන්නවා. දැන් මේ කරවිල එහෙම ඔක්කොම මේ තියෙන වැල් ගොඩාක් කියන්නේ මේ සියලුම වැල් පාහේ මේවා අපි මේ ඉන්දපේව නෙවෙයි. ඉතින් ඕක තමයි මට කියන්න ඕන කවුද මේ එතකොට හේනක් කරනකොට ඔයාලට අමතර ගොඩක් වාසිය වෙනවා. දැන් ඕගොල්ලන්ට පේනවා මේ හැමතැනම තියෙන තිබ්බට ශාක මේ හැමතැනම. හරිද? මේ පේනවා ඔයාලට යායට තිබ්බට ශාක තියෙන. දැන් මේකේ යටි තියෙන මේ භෝගේ ඉවත් වෙනකොට අපිට මේ තිබ්බට ශාකයෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දැන් මේ තියෙන බණ්ඩක්ක. හරි. එතකොට මේ තිබ්බට සාමාන්‍යයෙන් මේ කිලෝ එකක් රුපියල් 350ට 400ට 500ට ගිය අවස්ථාවක් තියෙනවා. තිබ්බටු කිලෝ එකක්. එතකොට මේ තිබ්බටු මේ ටික තිබ්බටු ටික නඩත්තු කරගත්තා නම් මොකද මේවා නියං කාලටත් හැදෙනවා. හරි මේවා මැරෙන්නේ නැහැ. අවුරුදු 2-3ක් එක දිගට තියෙනවා. දැන් අපි අර පැත්ත කරපු හේනේ අර කෙසල් තියෙන කෑල්ලේ තනිකර තිබුණු තිබ්බටු වලින් අපි සාමාන්‍ය රුපියල් 800ක් හොයාගත්තා. ඉතින් මේ නිකම් මේවා ඔටෝමැටික් ඔටෝම පැලවෙන ඒවා. හරි ඒවා අපි පොඩ්ඩක් නඩත්තු කරගන්නවා අනවශ්‍ය ගස් ටික කපලා. එතකොට මේවා තව මාස දෙකමාරක් යද්දි මේ වගේ ගෙඩි හැදෙනවා. හරි එතකොට අපිට තියෙන්නේ ගෙඩි ටික කඩා ගන්න විතරයි. මේවට බෙහෙත් දාන්නෙත් නෑ, පොහොර දාන්නෙත් නෑ, කෘමිනාශකත් නෑ, දිලීර්නාශකත් නෑ, මොකුත් නෑ. හරි ඉතින් මේ වගේ මේ එලිමහන් ඕපන් ඒරියාස් වල මේ වගේ හේන් කරන එකෙන් ඇත්තටම ලොකු වාසියක් තියෙනවා. දැන් ගොඩක් අය මේවා මෙහෙම හේන් කරන්නේ නෑ. හැබැයි ඔය මම දැකලා තියෙනවා හම්බෙගම එතකොට කොහෙද තනමල්ල ඇතිලිවක. එතකොට මේ පැත්තේ මං කියන්නේ මොන රාගල පැතිවල වගේ අර ඒ වගේ තනිතලා නිසා තනිතලා වල ට්‍රැක්ටර් වලින් හාලා එහෙම කරලා ගොවිතැන් කරනවා. ඉතින් අපි නම් එහෙම නෑ. මේ වගේ පොඩි කැලයක් හදාගෙන දැන් අපි මේකේ මුකුත් හිටවෙන්නේ නෑ. කියන්නේ මේකේ කෙසෙල් හිටවෙත් නෑ. හේතුව අපි ලබන පාරත් මේකම තමයි කරන්නේ. ඉතින් මේ වගේ අර එකක් හදාගත්තම අපිට ගොඩාක් ප්‍රයෝජනවත් තියෙනවා. සෑහෙන ප්‍රයෝජන තියෙනවා. මොකද මේ හැමදේම අපි මේ හැමදේම කරන්නේ ජීවත් වෙන්නනේ. ඉතින් අපිට සෞඛ්‍ය ආරක්ෂිත ජීවිතයක් ගත කරන්න නම් මෙන්න මේ විදියට අපිට
හදාගත්තා නම් ඕගොල්ලෝ හැමෝටම හොඳයි. මොකද ගෙදර ඕන තරම් ගොඩාක් අයගේ ඔය නාගරිකම කට්ටියක නැතුව අනිත් හැම ගෙදරකම වගේ සාමාන්‍යයෙන් පේජස් 10ක් 15ක් ඉඩමක් තියෙනවා. ඒත් ඇති ඕගොල්ලන්ට හරියට කරගන්න ඕන. හරි පේජස් 10ක් වුණක් කමක් නැහැ කරගන්න පුළුවන් නම්. මොකද මේ වගේ Tamanට අවශ්‍ය එළවලු ටික හිටවලා ඒවට බෙහෙත් පොහොර නැතුව ආහාරයට ගන්න පුළුවන් නම් ඔයාලා හිතන්න ඕගොල්ලන්ට එනවා අතුරු බාධා ලෙඩ රෝග ගොඩාක් ඒවා අඩු වෙනවා. දැන් අපිට ඇත්තට කිසිම ලෙඩක් රෝගයක් නැහැ. ওই පොඩි අත්කැක්කුම් අනම්මනම් එහෙම ආවොත් ඇරෙන්න වැඩ කරන නිසා එහෙම නැතුව හાર્ට් කොලෙස්ටරෝල් ප්‍රෙෂර් සුගර් ඔය වගේ ඒවා ගොඩාක් අඩුයි. නැතුව නෙවෙයි ගොඩාක් අඩුයි. ඉතින් ඒවටත් මේ වගේම තිත්ත තිබ්බටු වගේ ආහාරයට ගත්තම සීනි වගේ පාලනය වෙනවා. එතකොට කුරහක්කම් වගේ ආහාරයට ගත්තම සීනි වගේ පාලනය. ඉතින් ඒ වගේ තෙබු කොළ මේ වගේ ඕන දෙයක් අපිට හොයාගන්න තියෙනවා. ඉතින් එහෙනම් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම සෞඛ්‍ය ආරක්ෂිත ජීවිතයක් ගත කරන්න මේ තිබුණ හෙළ ආදි හේන් ගොවිතැන. එහෙම නැත්නම් ආදි ඒ කියන්නේ ඉස්සර කාලේ තිබුණු මේ වගා ක්‍රම එහෙම නැත්නම් මේ ජීවන රටාව අපි අතහැරපු නිසා තමයි ඇත්තටම අපිට මේ වගේ විවසනයක් උනේ. දැන් අපේ ලොරියෙන් මාකට් එකට එළවලු ටික එනකම් බලන් ඉන්න. ඉතින් ඕගොල්ලෝ දන්නවද පිට පුළුවන් නම් තමන්ගේ වත්තේ වෙන මොනවත් නැහැ බණ්ඩක් ගහක් හිටව ගන්න. එතකොට තක්කාලි ගහක් ඉඳ ගන්න මිරිස් පැලයක් ඉඳ ගන්න බැරි කමක් නැහැ. ඉතින් ඒ උමනාව නැතිකද බණ්ඩක් හැම කියන ශාකේ ඕනම තැනක හැදෙනවා. හරි ඕගොල්ලන්ට පුළුවන් ඉඩම නැත්තම් ඕගොල්ලන්ට පේමන්ට් එකේ 16 ග්‍රෝ බෑග් එකක් අරන් ඇවිල්ලා ග්‍රෝ බෑග් 30ක් ගෙනාවා නම් ග්‍රෝ බෑග් 20ක් තියාගත්තා නම් මිරිස් පැල 5යි මාළු මිරිස් පැල 5යි බණ්ඩක්කා පැල 5යි තක්කාලි පැල 5යි වුණත් හදාගන්න පුළුවන්. බැරි නෑ. ඉතින් Taman තමයි උනන්දු වෙන්න ඕන. තමන්ගේ දරුවන්ට තමන්ගේ හිතවතුන්ට තමන්ගේ ඥාතීන්ට තමන්ගේ පවුලට වසවිස දෙනවද? එහෙම නැත්නම් තමන්ගේ කෑම වේලට සෞඛ්‍ය ආරක්ෂිතව ගන්නවද කියන කොගොල්ලෝ තීරණය කරන්න. ඉතින් මට පෙන්වන්න ඕනේ මේ ටිකෙන් දැන් හොඳටම රෑ වෙලා තියෙන අඳුර වෙලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක නවත්තනවා. මම හිතනවා මේකෙන් මොන හරි දෙයක් ගත්තා නම් කවුරු හරි ඒකෙන් තමයි මගේ බලාපොරොත්තුව. මොනවා හරි යම් කිසි දෙයක් මේකෙන් ගත්තා නම් ඉතින් තමන්ටත් පුළුවන් තමන්ගේ වත් ඉඩක් තියෙනවා නම් මේ වගේ පොඩ්ඩක් ගිනි තියලා ඒ කන්නේට කාලෙට මේ වැඩේ කරන්න. මේක ගැන හේන් ගොවිතැන කරන එක ගැන සම්පූර්ණ විස්තරයක් මම කරලා තිනවා හේන් ගොවිතැන ගැන වීඩියෝ එකක් මේ YouTube channel එකේ. ඉතින් ඒක බලන්න. ඒ වගේම ඔයගොල්ලන්ට මම මතක් කරනවා ඔයගොල්ලෝ හේන් කරන කෙනෙක් නම් ඔයගොල්ලෝගේ හේන් වල තියෙන්නේ මොනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාලා යන්න මතක් කරන්න. එහෙනම් ගිහින් නම් ජය වේවා හැමෝටම.